දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුවිශේෂී වූ ඔබට අමතක නොවන පාරක් වන අඩිසීය පාරයි මේ ඔයාලට පේන්නේ. ඉතින් අඩිසීය පාරේ ඉඳලා මහවැලි ඔෆිස් එක, ඒ කියන්නේ සූරියවැව පැත්තට එනකොට මහවැලි ඔෆිස් එකත් එක්කන් මෙන්න මේ සුවිශේෂී ස්ථානය මට හමු වුණා. මෙතන ජීවත් වෙන බොහොම සුන්දර ජීවිතයක් ගෙවන මාම කෙනෙක් ඉන්නවා. එයාගේ නම කළු මාමා. ඉතින් මේ කළු මාමා බොහෝම ලස්සනව නිදහසේ කාලය ගත කරන දවසේ මිනිසුන් වැඩ කර ඇවිත් මාමගේ මේ කොප් සිටි එකේ කහට එකක් බීලා බුලත් ටිකක් කාලා බොහෝම hina මුසුමුණින් හමු වී වෙන්වන අය ගොඩක් සුබෝදෑසනක් යහපතක් වෙන්න ඕන කියලා කියන ගමන් මම අද ඉන්නේ ඔන්න පුළුවන් නම් කියන්න බලන්න. මෙන්න මේ පැත්තෙන් තියෙනවා පාරක්. මෙතනින් මේ පැත්තට තියෙනවා පාරක්. මෙහෙන් මෙහෙට තියෙනවා පාරක්. ඔන්න බලන්න මෙතන. මම ඉන්නේ ඔන්න මං ඔයාලට කියන්නම්කෝ. ඇත්තටම කියන්නම්. මම ඉන්නේ හරියටම මහවැලි ඔෆිස් එක ළඟින්. ඒ එතන තියෙනම හතරමං හන්දිය. ඔයගොල්ලෝ පේන ඇති මේ බලන්න මේ ටික. පේන ඇති ඔයගොල්ලන්ට. ඉතින් මම මේ ආවේ ඇත්තටම මම මෙතනින් යනකොට ලස්සන දේවල් දකිනවනේ. ඉතින් ලස්සන දේවල් දැක්කම මම ඔයගොල්ලන්ට දානවා බලන්න. ජීවිතේ අමතක නොවන සිද්ධි නැවත ඉස්මතු කරලා දීලා අතීතයත් එක්කම වර්තමාන මේ මොහොතේ ඉන්නකොට අතීතයට ගිහිල්ලා ඒවා බලලා අත්හරින විදිය ලස්සනට සුන්දර විඳීමක් කරලා කියලා දෙනවා. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලෝට පේන ඇති ඈතින් කළු මාමා ඔන්න කළු මාමාලා හම්බ වෙන මන් දැන් යනවා අතු ගන්නවා. පේනවනේ. මම යනවා දැන් එතන හම්බ වෙන කළු මාමා. ඔයගොල්ලෝට පේන ඇති. ඔන්න දාන්න මම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටික. ඔයාලට මේ කළු මාමා අතු ගන්නවා. පේනව නේද? ආදරණීය කළු මාමා. පේනවනේ. කළු මාමේ. ඔන්න පේනවනේ අපේ කළු මාමා. කළු මාමා කියන්නේ හරිම ආදරණීය චරිතයක්. මම ඉතින් සුන්දර මිනිස්සුත් එක්ක ජීවිතේ විඳිනවනේ. මම කළු මාමා මෙතනින් වැඩට යනකොට මං ගොඩක් වෙලාවට දකිනවා. ඒත් ඉතින් හදවතින්ම මං කියනවා මාමට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ, යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ කියලා. ඒ මොකෝ එහෙම කියන්නේ? මාම නිස්කලංකව නිදහසේ මේ පේනවද ඔයගොල්ලෝ ගහක් පේන්නේ? මේ දෙබර ගහ යටට වෙලා මාම පොඩි කඩයක් දාගෙන මෙන්න මාමගේ පුච්චිටිය මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. හරි ලස්සනයි කළු මාමා. කළු මාමා මෙහෙම හිටියට කළු මාමා මේ මහ පොළොවත් එක්ක පොර බදපු කෙනෙක් නේ කළු මාමේ. මහ පොළොවත් එක්ක පොර බදලා අපිටත් කන්න දීලා තියෙනවා. ඒක ලොකු කතාවක්. ඉතින් ඒ වගේම මම ඕගොල්ලන්ට කියන්නේ ඉතින් කළු මාමගෙන් මම කහට එකක් බීලා ගිහපු වෙලාවල් අනන්තයක් තියෙනවා. ඒ වුණාට මගේ හිතට පොරක් දෝරියක් දැනුණ කළු මාමා ගැන කියන්න ඕන කියලා නේ කළු මාමා. අපේ කළු මාමේ දැන් වයස කීයේ? වයස 80ක් වෙනවා. 80ක් වෙනවා. නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනා කරන්න කළු මාමට. අවුරුදු 80ක්. ඔන්න ඉතින් අවුරුදු 80ක් ආයු වළඳනවා කියන්නේ ඔයගොල්ලොත් උත්සාහ කරන්න. ඔය ටිකක් වසවිස වලින් තොර වෙලා ඔය පොළවේ හිටවගෙන කන්නනේ. මේ මාමේ. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි හිතන ගමන් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕනේ. අපි ඇවිල්ලා තියෙන්නේ මේකින් යන්නනේ කළු මාමනේ. අපි ඉන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ චාරිකාව ලස්සනට යන්න ඕනේ. ඒ ලස්සනට යන සොදුරු මිනිසෙක් තමයි කළු මාම කියන්නේ. ඉතින් ඔන්න මම කළු මාමේ කඩේ පෙන්නන්නම්කෝ. ඔන්න බලන්න. ඔන්න බලන්න කළු මාමගේ පුච්චිටි එක මේ තියෙන්නේ. ඔන්න බලන්න. මේ තියෙන්නේ කළු මාමේ කඩේ තමයි. ඉතින් ඔන්න උතන තමයි කළු මාමා ඉතින් හැමෝටම කන්න බොන්න දීලා තේ එකක් දීලා මේ තියෙන්නේ කළු මාමගේ දරලිප. මේ තියෙන්නේ කළු මාමගේ දරලිප. ඉතින් මමත් ඉතින් ඔය ඉඳලා හිටලා මේ දරලිපට පිටලා කහට එකක් බීලා යනවා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් කළු මාමගේ කඩේට ගොඩක් අය එනවා. ඕක තව එක්කෙනෙකුත් එනවනේ. අයියා කොයිද? කෑම්ප් එක ළඟ. අයියා නම් මොකද්ද? ගාමිණී අයියා කියලා ඔන්න කළු මාමගේ කඩේට ඇවිල්ලා කාර්යයක් හේම කාර්යය දීලා යනවා නේද? ඒකනේ කළු මාමා ගැන තමයි මම මේ පොඩ්ඩක් කතා කරේ අයියා. ඉතින් එහෙම තමයි. ඉතින් ගාමිණියත් ඇවිල්ලා මේ කඩේට ඇවිල්ලා කහට එකක් බීලා බුලත් ඉඩක් කාලා
ඈ මඩ සෝදාගත් කල ගොවියා රජක කියනවනේ. ඒ වගේ තමයි. ඇත්තටම ඉතින් ගොවිය නැත්තම් අපි කාලත් ඉවරයි. ඈ ඒක නම් ඇත්ත කතාව. ඉතින් සුන්දර විඳීම් තුල මම ඕගොල්ලන්ට ලස්සන වීඩියෝ දානවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ තැන තියෙන්නේ හරියටම ඔයගොල්ලෝ ආවොත් එන්න මේක කළුමාමගේ පුට් සිටි එක. මගේ ජීවිතේ විඳින විදිය. ජීවිතේ විඳිනවා කියන්නේ මිනිස්සු මෙන්න මේක. විඳවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලෝ එන්න ආපු වෙලාවක. ඇවිල්ලා මෙතෙන්ට එන්න මෙතන තියෙන්නේ හරියට මහවැලි ඔෆිස් එකත් එක්ක. ඔන්න කියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ දන්නවා ඇති. හරිද? එහෙනම් හැමෝටම ආදරේ ජයෙන් ජය වෙන්න ඕනේ. එහෙනම් කළුමාම ගමේ ආයෙ දවසක හම්බ වෙමු. ඔන්න කළුමාමත් ඉන්නවා මෙතන බලන්න ගාමිණියත් ඉන්නවා. අපි දවසක හම්බ වෙමු. මේ ඔක්කොම මහ පොළොවත් එක්ක හටන් කරන අය. ආදරේ හැමෝටම